චිත්‍රපටිය ගංගාදර. ගංගාදර 1980 443 වෙනි චිත්‍රපටිය ලෙසට තමයි තිරගත වුණේ. ගංගාදරට පාදක වුණේ ලැටිෂියා පීරිස්ගේ ගංගාදර නවකතාව. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරා සුමිත්‍රා පීරිස්. විවාහයට පෙර නම් සුමිත්‍රා ගුණවර්ධන. ඔබ දන්නවා ඇය විවාහයෙන් පස්සේ තමයි සුමිත්‍රා පීරිස් වෙන්නේ. ලෙස්ටර් ජේම්ස් පීරිස් නැමැති ප්‍රතිභාපූර්ණ අධ්‍යක්ෂකවරයාගේ බිරිඳ වීම නිසා. සංගීතය එවකට තරුණ සංගීතවේදියෙක්ව සිටි නිමල් මෙන්ඩිස්. ඉතින් මේ චිත්‍රපටියේ ප්‍රධාන කාන්තා චරිත 3ක් ගැන අපි කතා කරනවා. සුමිත්‍රා පීරිස් අධ්‍යක්ෂකවරිය. ඇය සිංහල චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසෙන්නේ සංදේශීය චිත්‍රපටියේ සංස්කරණ ශිල්පිනියක් හැටියට. මිලිනා සුමිතිපාල තමයි මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරේ. සුමති චිත්‍රපට. වසන්ති චතුරානි ගැහැණු ළමයි චිත්‍රපටි සුමිත්‍රාගේම 1978 ගැහැණු ළමයි චිත්‍රපටියෙන් තමයි අය සිනමාවට පිවිසෙන්නේ. ඉතින් වසන්ති චතුරානිත් මේ චිත්‍රපටියේ නිර්මලා නැමැති තරුණියගේ චරිතය රඟපානවා. ප්‍රථම වතාවට සනත් ගුණතිලකත් ජීවන් කුමාරතුංගත් සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ මෙන්න මේ චිත්‍රපටිය හරහා. ඉතින් මෙතන වැඩිපුරම දකින්නට ලැබෙන්නේ කාන්තාවෝ. ඉතින් ඒක නිසා මම කැමතියි මේ කාන්තාවන්ගේ වැඩකිඩ ටිකක් කියන්න. කාන්තාවක් ප්‍රථම වරට අධ්‍යක්ෂකවරියක් වෙනවා. ෆ්ලොරිඩා ජයලත් තමයි ප්‍රථම අධ්‍යක්ෂකවරිය. හැබැයි තනියම නෙවෙයි කාන්තාවට පොඩ්ඩක් උදව්වකුත් ඕනනේ කාගෙන් හරි මුලදී. ඉතින් ඒක නිසා ස්වීප් ටිකට් චිත්‍රපටයේ ෆ්ලොරිඩා රාජා ජොෂුවා නැමැති ඉන්දියානු අධ්‍යක්ෂකවරයා යටතේ සමග ස්වීප් ටිකට් චිත්‍රපටි අධ්‍යක්ෂණය කරනවා. රූබී දමෙල්, රෝහිණී ජයකොඩි, ඔබ දන්නවා රෝහිණී ජයකොඩි කියලා කියන්නේ වීණා ජයකොඩිගේ අම්මා. ඒ වගේම සුමිත්‍රා පීරිස්, මාල්නී ෆොන්සේකා. මේ අය තමයි මුලින්ම චිත්‍රපට අධ්‍යක්ෂණය කරේ. එතකොට නිලියක් නොවන ප්‍රථම කාන්තාව හැටියට සුමිත්‍රා පීරිස් මේ චිත්‍රපටි අධ්‍යක්ෂණය කරනවා. චිත්‍රපටියේ ගීත දෙකක් අන්තර්ගත වුණා. ගීත දෙකම අතිශය ජනප්‍රිය වුණා. මේ චිත්‍රපටියේ විශේෂඥ වෛද්‍යවරයෙක් ඉන්නවා, මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. ඔහු උත්සාහ කරනවා නිර්මලා නැමැති, ඒ කියන්නේ වසන්ති චතුරානිගේ ආදරය ලබා ගන්න. එතෙන් සිට කතාව මං හිතන්නේ ඔබ දන්නවා. ඔව්, එහෙමනම් පළමු ගීතය සඳහා ඇරයුම ඩොක්ටර් කලන. දැන් මේ ගීතය ගැයෙන්නේ මේ ඒ වෛද්‍යවරයාගේ පිහිට පතා එන සුන්දර රෝගී තරුණියක් ගැන ඇතිවෙන ආදරය සම්බන්ධ කරගෙන තමයි යන්නේ. දැන් ඩොක්ටර් කලන ළඟට ආපු එහෙම ලස්සන ගෑනු ළමයි ගැන එහෙම ආදරය හිතලා තියෙනවද? ඇත්තටම මේ ටිකක් අපහසු ප්‍රශ්නයක්. නමුත් අපි මනුස්සයන් ඉතින් එහෙම ඉතින් මෙහෙමයි ඉතින් රෝගියා මෙහෙමයි ඒක ඔව් ඒ කියන්නේ ඒක තියෙනවා මොකක් හරි තියෙනවා කියලා දැනෙනවා මට. ඔව් කමන්නේ. එහෙනම් ඩොක්ටර් කලන ඔයාට ඇරෙවම සිනමාගේ මනරම් අරබන්නට. අන්දර මාසිය සෙනේ සනහේ ආතිසන්ත කවිය අනුහස් ආසිරේ ඔබ හමුවේ මා මුවගොනු අන්දර පින් කඳවුම් රස දැහැනේ ඉහයිදර පිපි ප්‍රාර්ථනා සිහිනේ පිපි දුනියාශා නිමිසිලු සේමා
හදින් දුටුවා ගඟ ඉන්දර බිම් තෙපොල් පවන් අතරේ මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ මහද රහසේ බැඳුනා පහසේ ගඟ දිය රැලි ඔබ නාඩන් කිසි දවසේ ගඟ දිය සුලි මැද උණුසුම් සුව ගැවසේ ඔබ රුව ඡායා සැඟවේ පායා මල් සරගුණු වරලා මැද හොවාලා ඉරනම් පවස නිවා සන්හුන් වූ තරමි නොසැලෙනවත් කාලේ බැඳි රන්දම් ඔබ ආයේ ආයේ පැහි විශාල සුසුම් හොවා චමත්කාරයේ වන් රේඛ අප සැලෙන හදින් දුටුවා ඔබ රුව ඡායා සැඟවේ පායා ඔබ රුව ඡායා සැඟවේ පායා ඔබ රුව ඡායා සැඟවේ පායා Thank you.